Hi guys, ඉතින් කොහොමද? ඔන්න ඔයාලවත් අදත් මම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මගේ channel එක තාම subscribe කරලා නැත්නම් ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ඔන්න අද උදෙන්ම ලේස්ති වෙලා අපි දෙන මමයි අයියයි යන්න හදන්නේ කොළඹ. ඉතින් අද දෙසැම්බර් 31 ගෙදරට බඩු ටිකක් ගන්නත් ඕනේ. තව පොඩි වැඩ වගේකුත් තියෙනවා කරගන්න. ඒ නිසා ඉතින් උදෙන්ම ලේස්ති වෙලා මේ දැන් අපි දෙන්න යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා අද දෙසැම්බර් 31 මොකද කරන්නේ? මම නම් ඉතින් දෙසැම්බර් 31 ජනවාරි 1 වෙනිදාට ලේස්ති වෙන්න ගෙවල් සුද්ධ කරන්න ගිහිල්ලා වැටිලා කකුල තුවාල වෙලා කට තුවාල වෙලා අසනීප තත්ත්වෙන් තමයි ඉන්නේ. අකරතැබ්බියකට මුහුණ දීලා තියෙන්නේ. ඉතින් ඔය අයියා දැන් ගිහිල්ලා මගදී නතර කරලා ATM එකට ගියා. ATM එකට ගිහලා සල්ලිත් අරගෙන අපි ඊට පස්සේ ගියා රිචෙට් එකට පොත් ප්‍රදර්ශනයක් තිබ්බා. ඒකට ගිහිල්ලා පොත් බෑග් ඒ දේවල් ටිකත් අරගෙන අයියගේ යාළුවෙක්ට ගේ බබා මොන්ඩිසෝරි යනවා. එයාටත් පොඩි බඩු වගේක් අරගෙන ඊට පස්සේ අපි ගියා වන්ගෝල් පේස් එක පැත්තෙත් ගිහිල්ලා පොඩි කෑම ටිකකුත් කාලා. ඉතින් එහෙම තමයි අද දවස අපි ගත කරේ. ඉතින් මම වැඩි වීඩියෝස් නම් ගත්තේ නැහැ. මට ඇවිද ගන්න ටිකක් අමාරුයි නිසා වැඩිපුර එක තැනකට වෙලා වගේ ඉන්න තමයි ඉතින් බැලුවේ. තව එකක් මම වීඩියෝස් ගන්න එහෙම ටිකක් ලැජ්ජයි. මට හිතෙනවා කවුරු හරි බලන් ඉදිත් දන්නේ කියලා. ඒ නිසා ඉතින් ඇවිදලා කරලා ඇවිල්ලා අපි දෙන්න ලේස්ති වුණේ මේ කන්න. දැන් හොඳටම බඩගිනි. දැන් මේ අපි දෙන්න කන්න තමයි ලේස්ති වෙන්නේ. ඉතින් අයියා බිරියානි දෙකක් තමයි අරගත්තේ. ඒ කඩේ කෑම මාරම රසයි. ඒ වගේම ගාණත් අඩුයි. ඒ නිසා අපි දෙන්න කෑම කාලා ඊට පස්සේ ඇවිත් මගදී නතර කරලා ඔයාලා බීලා තියෙනවද සව් කංජි කියලා සව් එකක් හදන්න ඒක මාරම රසයි. මං ඉතින් ඔය අමාරුවෙන් බොන්නේ. මොකද මේ කට කැඩිලා තියෙන්නේ තොල. දැන් ඉතින් ඔන්න ගෙදර ආවා. ගෙදර ආවිත් අමාරුවෙන් පඩිපෙළ බැහැගෙන ඇවිත් ඔන් ඉතින් ගෙදර ආව විතරයි. එයා ඉන්න දෙන්නේ නෑ. එයාව දාලා යනවට කැමතිත් නෑ කොහෙවත්. ආපු ගමන් එයාට හරිම සතුටුයි. ඔයාලගේ ගෙදරත් ඉන්නවද මෙහෙම ඔයාලා කොහේ හරි ගිහින් ආවම සතුටු වෙන එක්කෙනෙක්? ඉතින් අපේ ගෙදර නම් මෙහෙමයි. පේනවනේ ඉතින් මගේ කකුල හොඳටම ඉදිමිලා තියෙන්නේ. අද මට හිතුණා 2026 අවුරුද්දට වෙනස් දේවල් ගන්න ඕනි කියලා. මං ඉතින් පොඩි දේවල් ටිකක් අරගෙන ආවා. තව ඉතින් එළවලු අර මේ බඩු මුට්ටු ඒවත් ගෙන ආවා. ඒව වීඩියෝ කරගන්න ගියේ නැහැ. අද කාගේස් එකේ 150ක ඩිස්කවුන්ට් එකකුත් දෙන නිසා එහෙ ගිහින් අරගෙන ආවා. ඉතින් ඔය තියෙන්නේ මේසෙට තියන්න කියලා පොඩි කෑම ටිකකුත් ගෙනාවා. ගොඩාක් දිග වීඩියෝ එකක් නෙමෙයි. පොඩි වීඩියෝ එකක්. ඉතින් ඔයාලත් මගේ channel එකත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. එන්න ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද හැමෝටම සාමය සතුට පිරි සෞභාග්‍ය පිරි සුපම සුප නව වසරක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.